චේතිය පුරවර රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවන්නේ මහ ජනතාව නොවේ කියලා ලාල්කාන්ත කියනවා. ලාල්කාන්තගේ මේ තියෙන වීඩියෝවෙන් ලාල්කාන්ත කියනවා රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවන්නේ මහ ජනතාව නෙවෙයිලු. එහෙනම් ලාල්කාන්ත ඒක කවුද ගෙවන්නේ? කොහෙන්ද රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි එන්නේ? ඒක පැලවත්තේ රාජධානියෙන් කියලාද කියන්නේ යන්නේ? මම හිතනවා මේ කරුණු ලාල්කාන්ත ළඟ සිටින හෝ ලාල්කාන්තගේ වටේ ඉන්න ජෙපි සේනාධිපතිවරුන්ටත් දැනගැනීම පිණිස මම පැහැදිලි කරලා දෙන්නම් මේ රාජ්‍ය ආදායම කොහොමද ලැබෙන්නේ, මොන අංශවලින්ද රාජ්‍ය ආදායම කියන දේ ලැබෙන්නේ, අපි ඒවා මොන වාගේ දේවල් වලටද භාවිතා කරන්නේ, ජනතාවටත් මේක දැනගන්න හොඳයි. මේ කාරණේ මේ දේශපාලකයෝ ජනතාවට බොරු කියන එක දැනගන්න, මේක ජනතාවත් දැනගත යුතු කාරණයක්. සියලු දෙනාගේම දැනගැනීම පිණිස මම දීර්ඝ පැහැදිලි කිරීමක් කරන්න. පඩි ඉල්ලන්නෙත් නැතුව අපි පළවෙනි අයම පඩි වැඩි කරා. ඉතිරි අය වෙනුත් පඩි වැඩි කරනවා. ස්ථීරවම තව. අපිට රාජ්‍ය සේවයට තියෙන විවේචනය අපි ඉවර කරන්න ඕන. කෙනෙක් කියනවා රාජ්‍ය සේවයේ නිලධාරියෙක් වෙන්නලා ඔයාට වැටුප් දෙන්නේ මහ ජනතාව. හරි? ඒ කියන්නේ දැන් අපි දුමු පාරේ ඉන්න පොලිසිය මහත්තයාට පඩි ගෙවන්නේ මහ ජනතාව. මෙතන ඉන්න දැන් අපි දුමු ගුරුවරයාට පඩි ගෙවන්නේ මහ ජනතාව. ඒ අදහසේ තේරුම ඒකනේ. කොහොම කතාවක් කියනවා. ඔයගොල්ලන්ට පඩි ගෙවන්නේ මහ ජනතාව කියනවා. ඇත්තද? බොරු. ඒක බොරු. ඔයගොල්ලෝ පඩි ගන්න ඔයගොල්ලෝ වැඩ කරලා ඒ ශ්‍රමයට මහන්සියට. ඔයගොල්ලෝ පඩි ගන්න ඔයගොල්ලෝ වැඩ කරලා තම මහන්සියලා නිෂ්පාදනයට දායක වෙලා හරි මැදිහත් වෙලා තමයි ඔයගොල්ලෝ පඩි ගන්නේ. ඒක මේ කවුරුත් මේ දෙන බම්බුවක් නෙමෙයි. දැන් මාර වෙන මහ ජනතාව ඔයගොල්ලන්ට පඩි ගෙවන්නේ මහ ජනතාව. මේගොල්ලන්ට පෝර දෙන්නේ මහ ජනතාව. අරගොල්ලන්ට අහවල් එක දෙන්නේ මහ ජනතාව. මේ මහ ජනතාව කොහෙන්ද ඉන්නේ? ඒ නිසා රාජ්‍ය නිලධාරීන් ගන්නේ වැටුපක් විදියට Taman ලබන්නේ Taman උදේ ඉඳන් රාව වෙනකම් මහන්සි වෙලා ඒකට තමයි ලබන්නේ. වැඩ නොකරන අය ඉන්නවා නම් ඒක වෙනම කතාවක්. වෙලා තියෙන්නේ ඒකටත් ජීවන ගාන තාම මදි. ඇත්ත කතාව. අපේ රාජ්‍ය ඒ මදි හින්දා ඊළඟාවෙන් ආයි වැඩි කරන්නේ. තව මාස නොවැම්බර් තව මාස ගියේ දැන් ඔන්න අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් තව මාස 4ක් යනකොට ආයි පඩි වැඩි වෙනවා. මම කලින් පොරොන්දු වුණු විදිහට රජයේ ආදායම ලැබෙන මාර්ග දීර්ඝ පැහැදිලි කිරීමක් කරනවා ජනතාවට හා ලාල්කාන්තගේ දැනගැනීම පිණිස. මම හිතනවා මේන් පසුව ලාල්කාන්ත ජනතාවට බොරු නොකිය කියලා. රජයේ ආදායම ලැබෙන ක්‍රම දෙකක් තියෙනවා. ජනතාවගේ බදු ආදායම් හා බදු නොවන ආදායම්. බදු ආදායම ශ්‍රී ලංකාවේ 92.7%කුත් බදු නොවන ආදායම 7.3%කුත් විදිහට තමයි රාජ්‍ය මූල්‍ය ආදායම 100% ලෙස ගණනය කරන්නේ. මම මේ පැහැදිලි කිරීමට යොදාගත් දත්ත ලබාගත්තේ 2025 මහ බැංකු වාර්තාවට අනුව. මම මුලින්ම පැහැදිලි කරන්න කැමති බදු ආදායම් වර්ග මුලින්ම වැඩපත්ද ගැන. වැඩපත්ද ලංකාවේ 32.1% අය කරනවා. ඒක එකතු කළ අගය මත අය කරන බදු ලෙස සඳහන්. උදාහරණයක් විදිහට ඔබ භාණ්ඩයක් මිලදී ගැනීමේදී ඒ මත අය කරන බද්දක් තමයි අපි වැඩ බද්දක් කියන්නේ. ඊට අමතරව යම් සේවාවක් ඔබ ලබා ගන්න යනකොට උදාහරණයක් විදිහට මම කිව්වොත් ඔබ සෞඛ්‍ය සේවාව පුද්ගලික සෞඛ්‍ය සේවාවක් ලබා ගන්නකොට එය ඔබගේ බිල්පතට VAT කියලා ගහන කොටස රජයට බදු ආදායමක් කියන්නේ. ඊට අමතරව යම් විගණන ආදී ක්‍රියාවක් සේවාවක් ඔබ ලබා ගැනීමට යනවා නම් ඒකෙදිත් ඔබට ගෙවන්න යන ගාස්තුවට අය කරන VAT බද්ද තමයි මේක රජයට ආදායමක් විදිහට අපි සඳහන් කරන්නේ. මේක අපි කියන්නේ එකතු කළ අගේ මත ගෙවන මුදල. රජයේ බදු ආදායම් ගොඩට තමයි යන්නේ. ඊට අමතරව මම පැහැදිලි කරන්න කැමති ආදායම් බද්ද. ආදායම මත ගැන ආදායම් බදු කියලා අපි සඳහන් කරන්නේ ඒක 20.9ක් ගන්නවා. ආදායම් බදු පැහැදිලි කරනවා නම් තමන් කරන ව්‍යාපාරයේ ඒක පුද්ගල හෝ සමූහ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඒ ව්‍යාපාරයේ උපයන ආදායමෙන් ලාභයේ මත ගෙවන බදු කොටස තමයි මේ ආදායම් බදු. මේ බදු මුදල් යන්නේ රාජ්‍යයට බදු ආදායම දෙයට. ඊට අමතරව යම් පුද්ගලයෙක් කරන රැකියාවේ
ලැබෙන වැටුප ඒ වැටුප මත යම් බදු ප්‍රමාණයක් ගෙවනවා නම් ඒ බදු ප්‍රමාණය යන්නේ රජයේ බදු ආදායම් කොටසට. මේ සියලුම දේවල් අයත් වෙන්නේ ආදායම් බදු ගොඩට. ඊළඟ බදු ක්‍රමය තමයි සුරා බදු. සුරා බදු 19.4% අය කරනවා. ජනතාවගෙන් අය කරන බද්ද ඒ ජනතාව විශේෂ භාණ්ඩ මත මේ බදු ගෙවන. උදාහරණයක් විදිහට ඔයා ගන්න අරක්කු බෝතලයට, ඔයා ගන්න සිගරට් එකට, ඉන්ධන ටිකට ඒකෙදී ගෙවන බදු ප්‍රමාණය තමයි රාජ්‍යය ඔබෙන් අය කරගන්නා මුදල් තමයි සුරා බදු විදියට අපි සඳහන් කරන්නේ. එතෙන්දී ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් අපි සිගරට් එකක් ගන්නකොට බද්දක් ගෙවන්නේ නෑනේ කියලා. නෑ, ඒ ව්‍යාපාරිකයා ඒ අගය එකතු කරලා ඒ මත පටවලා තමයි ඔයගොල්ලන්ට මිල නියම කරන්නේ. ඊළඟ බදු ක්‍රමය තමයි වෙනත් බදු කියන කොටස. මේ කොටසට 11.9% බදු විදියට අය කරගන්නවා රජය. මේ බදු ගණයට වැටෙන්නේ අපි මුද්දරයක් මිලදී ගැනීමේදී මුද්දරයට එකතු කරලා තියෙන ගාස්තුව තමයි මුද්දර ගාස්තුව. වෙනත් බදු ඔබගේ ඉඩමක් මිලදී ගැනීමේදී ගෙවන මුද්දර ගාස්තු මේ වෙනත් බදුට තමයි අයත් වෙන්නේ. ඊට පස්සේ තවත් බදු ක්‍රමයක් තියෙනවා ආනයන බදු. මේ ආනයන බදු 5.1% අය කරනවා. මේක අපි සඳහන් කරොත් මොකද්ද මේ ආනයන බද්ද කියන්නේ කියලා මේකට රේගු බදු කියලා කියනවා. ඔබ විදේශ රටකින් භාණ්ඩයක් ආනයනය කරන විට ඔබ ගෙවන බදු ප්‍රමාණය උදාහරණයක් විදිහට වාහනයක් යන්ත්‍රයක් ඔයාට පිටරටින් ගෙන්න ගන්න ඕනේ වුණාම ඒ මත අය කරන බද්දක් තියෙනවා. ඊට අමතරව භාණ්ඩේ වොෂින් මැෂින් එකක් වෙන්න පුළුවන්, ආහාර පාන වෙන්න පුළුවන්, සෞඛ්‍ය බෙහෙත්, සෞඛ්‍ය උපකරණ, බෙහෙත්, ජනතාවගේ සියලුම අවශ්‍යතාවයක් මොනවාම දෙයක් ඔබ විදේශ රටකින් ගෙන්නා ගැනීමේදී ඔබට අය කරන බදු වලට තමයි අපි රේගු බදු සාමාන්‍ය භාවිතයේ මිනිස්සුන්ට හුරු තියෙන කස්ටම් ඩියුටි කියලා. ඒ බදු ප්‍රමාණය සියලුම රාජ්‍ය ආදායමට බදු විදියට යන්නේ. එතකොට මේ සියලුම දේ ජනතාව විසින් තමයි ගෙවන්නේ. තවත් බදු ක්‍රමයක් තියෙනවා. ඒකට කියන්නේ පැල් බද්ද කියලා. මම හිතනවා ගොඩාක් අය මේ නම දන්නේ නැතුව ඇති. මේ පැල් බද්ද 3.3% අය කරනවා. මේ පැල් බද්දත් කස්ටම් ඩියුටි එකට සමානව බද්දක් මම දන්නේ නෑ ඇයි ලංකාවේ කස්ටම් ඩියුටි එකත් පැල් බද්දත් එකම භාණ්ඩයට නම් දෙකකින් බදු අය කරන්න දාලා තියෙන්නේ ඇයි කියලා දන්නේ නැහැ. එතකොට මේකෙදි සිදු වෙන්නේ යම් භාණ්ඩයක් පිටරටකින් ගෙන්නනකොට ඒ භාණ්ඩයට අය කරන බදු ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. එතෙන්දී කලින් සඳහන් කර විදියට යන්ත්‍ර උපකරණ, වාහන, බෙහෙත් ද්‍රව්‍ය, ඊට අමතරව ආහාර පාන ඕනෑම දෙයක් පිටරටින් ගෙන්නනකොට ඒ මත අය කරන බද්දක් තමයි මේ පැල් බද්ද කියන්නේ. මේ සියලුම බදු එකතුව රාජ්‍ය ආදායම විදියට ශ්‍රී ලංකාවේ රජයට අය වෙනවා. සියලුම බදු ආදායම 92.7ක් විදියට රාජ්‍ය ආදායම් ගණනය කරනවා. අපි දැන් බලමු රජයේ ශ්‍රී ලංකා රජයට බදු නොවන ආදායම් කොච්චර ලැබෙනවද කියලා. බදු නොවන ආදායම් ලැබෙන්නේ 7.3යි. ඒකෙන් පළවෙනි එක විදියට අපි සඳහන් කරොත් ගාස්තු හා අය කිරීම 3.3කුත් මම උදාහරණයක් විදියට කිව්වොත් මොනවද මේ ගාස්තු කියන විදියට රජයේ විසින් සපයන සේවාවන් වලට ඒ සඳහා අය කරන ගාස්තු උදාහරණයක් තව දීර්ඝ පැහැදිලි කිරීමක් කරොත් ඔයගොල්ලෝ પાස්පෝර්ට් එකක් හදාගන්න යනකොට අය කරන ගාස්තුව ජාතික හැඳුනුම්පත සඳහා අය කරන ගාස්තුවකුත් රියදුරු බලපත්‍රයක් ගැනීමේදී අය කරන ගාස්තුවත් වාහනයක් අලුත් වාහනයක් ගෙනල්ලා ඒක අපි ලියාපදිංචි කරන්න ගියාම ඒකට අය කරන ගාස්තුවත් ඊට අමතරව කවුරු හරි පුද්ගලයෙකුට අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනි. ඒ ව්‍යාපාරයක් ආරම්භ කරන්න යනකොට ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී අය කරන ගාස්තුවත් අවසානයේට මම කියන්න කැමති උසාවියේ මොනවා හරි වරදකට උසාවි ගාස්තුවක් ගෙවන්න සිද්ධ වුණොත් ඒ ගාස්තු මේ සියලුම දේ අයිති වෙන්නේ බදු නොවන ආදායම් කොටසට.
තවත් කොටසක් තියෙනවා බදු නොවන ආදායම් වල කුලී හා පොලි ආදායම් කියන රජයට ලැබෙන ආදායම් මාර්ගය. ඒක 1.5ක අගයක් තියෙනවා 101.5ක අගයක්. ඒක මම උදාහරණයක් පැහැදිලි කරොත් දැනගන්න ඔයාලට මේ මොනවද කියන එක රජයට අයත් දීපල හා මුදල් ලැබෙන ආදායම්. රජයට අයිති දීපල වලින් ලැබෙන ආදායම්. ඊට අමතර රජයේ තියෙන ඉඩම් කුලී පදනම දීලා තියෙන ඒ වගේ ලැබෙන කුලී ආදායම. රාජ්‍ය ගොඩනැගිලි කුලියට දීලා තියෙනවා, ඉඩම් කුලියට දීලා තියෙනවා මේ සියලු දේම. ඊට රාජ්‍ය ලබා දුන් ණය වලට ගෙවන පොලි ආදායමත් රාජ්‍ය ආදායමක් විදිහට සමයි සඳහන් කරන්නේ. තවත් රජයට ආදායම් ලැබෙන මාර්ගයක් තියෙනවා රාජ්‍ය ව්‍යවසායකයන්ගේ ලාභ හා ලාභාංශ. Profit and dividends from states owned enterprises. ඒක 101.0 රජයේ සතු ආයතන සායන් ලාභ ලබා උපයා රජයට ගෙවන මුදල් මේවා. එතකොට මේකට උදාහරණයක් විදිහට මට කියන්න පුළුවන් ශ්‍රී ලංකා ආරක්ෂක සංස්ථාවෙන් ලබන ලාභය රජයට ගෙවනවා. ලාභ ලබන රාජ්‍ය බැංකු වලින් රජයට ගෙවන මුදල්. ඒ ලාභාංශ විදිහට. වෙනත් ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායකයන්ගෙන් ලැබෙන ලාභාංශ. මේ තමයි රාජ්‍ය ව්‍යවසායකයන්ගේ ලාභාංශ කොටසට වැටෙන්නේ. ඊට අමතරව තවත් රජයට ආදායම් එන ක්‍රමයක් තියෙනවා වෙනත් ආදායම් කියලා. other non tax revenue. ඒක 101.5ක් තියෙනවා. ඉහත කාණ්ඩයේ අයත් වන්නේ විවිධ ආදායම්. ඒකේදී උදාහරණයක් විදිහට දඩ මුදල්, රථවාහන දඩ, උසාවි දඩ, රාජ්‍ය දේපල විකිණීමෙන් ලැබෙන මුදල්, රාජ්‍ය ආයතන හා වෙනත් සේවා ආදායම්, පරිත්‍යාග සහ වෙනත් විවිධ ලැබීම්. දැන් මෙතන දිගටම ඔයගොල්ලෝ දැක්ක රාජ්‍ය ආදායමෙන් බදු නොවන ආදායම 7.3යි. බදු ආදායම 92.7ක් වෙනවා. එතකොට ශ්‍රී ලංකා රජයට වැඩිම ආදායමක් ලැබෙන්නේ ජනතාව ගෙවන බදු වලින්. එතකොට ලාල්කාන්ත කියනවා රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවන්නේ ජනතාව නොවේ නම් මෙච්චර ලොකු බදු ප්‍රමාණයක් රජය අය කරගන්නේ ඇයි කියලා ලාල්කාන්ත ජනතාවට පැහැදිලි කරන්න ඕනි. ඇයි මෙච්චර බදු ප්‍රමාණයක් අය කරගන්නේ? ලාල්කාන්ත ජනතාවගෙන් මෙච්චර බදු ප්‍රමාණයක් අය කරගෙන 92.7ක් අය කරගෙන ලාල්කාන්ත කියන්න උත්සාහ කරනවා ජනතාව නෙවෙයි රටේ තියෙන ප්‍රශ්නවලට පඩිවලට ජනතාවගේ මුදල් නෙවෙයි. එහෙම නොවෙනවා නම් ඇයි ජනතාවට බදු සහන දෙන්න බෑ? ඇයි ජනතාවට මුදල් නැතුව දරිද්‍රතාවයෙන් පෙළෙන්නේ? ඇයි ජනතාවට Tamanට අවශ්‍ය දේවල් ලබා ගන්න ප්‍රමාණවත් මුදලක් ඔවුන් ළඟ නැත්තේ? මේ තරම් බදු හැම භාණ්ඩයක් තුළම සේවාවක් තුළම අපි ගන්න මිනිස්සු ජනතාව ගන්න කිරි පැකට් එකේ ඉඳන් පරිප්පු ටිකේ ඉඳන් සියලුම දේවල් වලට බදු ගහලා 92.7ක බදු ප්‍රමාණයක් ගහලා ඒව අරගෙන රාජ්‍ය නඩත්තු කිරීමට භාවිතා කරන ගමන්ම ජනතාවට කියනවා අපි ඔයාලගේ මුදල් ගන්නෙ නෑ. අපි මිනිස්සු කියනවා ඔයාලගේ මුදල් ගන්නවා. ආර්ථික විද්‍යාත්මක බැලුවත් මේක එහෙම වෙන්නේ නෑ කියලා. ලාල්කාන්ත මොන ආර්ථික විද්‍යාවෙන්ද ඔය අදහස කියන්නේ කියලා ජනතාවට කියන්න. ඔය මොන ආර්ථික විද්‍යාවේ නියමයන්ද ඔය අනුගමනය කරන්නේ? මම දැන් පැහැදිලි කරන්නම් මේ එකතු කරපු බදු ආදායම කොහොමද රජයේ වාර්ෂික අයවැයෙන් ගෙවන්නේ කියන එක. මුළු බදු මුදල් ප්‍රමාණයම කොහොමද වෙන් කරන්නේ මොන දේවල් වලටද කියන එක මම පැහැදිලි කරන්න. බදු නොවන ආදායම රජයට එකතු වෙන්නේ රුපියල් බිලියන 370ක් පමණයි. ඊට අමතරව රාජ්‍ය සේවකයන්ගේ පඩි නොගෙවනවා නේ ජනතාව කියන කාරණයට මම තව තර්කයක් මෙතන ගෙවනවා. බදු නොවන ආදායම තියෙන්නේ බිලියන 370ක් විතරයි. නමුත් පහුගිය 2025 වසරේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප විතරක් ගෙවන්න තියෙනවා. මම කලින් සඳහන් කර විදිහට 2025 වසරේ
රුපියල් බිලියන 1230ක්. එතනදී බදු නොවන ආදායම් රජයට ලැබෙන්නේ බිලියන 370යි. එතකොට මේ බිලියන 1230 කොහොමද බදු නොවන ආදායමෙන් ලාල්කාන්ත ගෙවන්නේ කියලා කියනකොට ජනතාවගෙන් නෙවෙයි ගෙවනවා කියන්නේ නම් එතකොට ඉතුරු මුදල කොහෙන්ද ගෙවන්නේ? ඉතුරු මුදල භාවිතා කරන්නේ අර බදු 92.7ක් ගන්න බදු ආදායමෙන්. එතකොට වෙන තැනකට ගිහිල්ලා ලාල්කාන්ත තවත් ප්‍රකාශයක් කරන්න පුළුවන් අපි බදු නොවන ආදායමෙන් තමයි ගෙවන්නේ කියලා. බදු නොවන ආදායම එච්චර විශාල ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ. රාජ්‍ය සේවකයන්ගේ, එතකොට පොලිස් නිලධාරීන්ගේ, ගුරුවරුන්ගේ, වෛද්‍යවරුන්ගේ, හෙදියන්ගේ, ත්‍රිවිධ හමුදා සමාජිකයන්ගේ, සංවර්ධන නිලධාරීන්ගේ, කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සහ අනිකුත් රාජ්‍ය සියලුම සේවකයන්ගේ වැටුප් ඊට අමතරව දීමනා පෙන්ෂන්ස් මේ මුදල් ජනතාවගේ බදු මුදල් තමයි අය කරන්නේ. ඊට අමතරව ජනතාවගේ බදු මුදල් රාජ්‍ය භාවිතා කරන්නේ මේ ආකාරයට සෞඛ්‍ය සේවාව වර්ධනය කර ගැනීමට, රජයේ රෝහල් පවත්වාගෙන යාමට, ඖෂධ මිලදී ගැනීමට, වෛද්‍ය උපකරණ, ගිලන් රථ සේවය, මහජන සෞඛ්‍ය වැඩසටහන්. ඊට අමතරව අධ්‍යාපන ක්‍රමයට රජයේ පාසල්, විශ්වවිද්‍යාල දෙන මහපොළ ශිෂ්‍යත්ව, ගුරුවරුන්ගේ වැටුප්, පාසල් ගොඩනැගිලි, පාසල් උපකරණ මේ සියලුම දේ ගෙවන්නේ මේ බදු ආදායම හා බදු නොවන ආදායම. ණය සහ පොලී ගෙවීම රජයේ මිලදී රජයේ ලබාගත් ණයවල පොලී ගෙවීම, දේශීය ණය ආපසු ගෙවීම, විදේශීය ණය ආපසු ගෙවීම, ණය සඳහා පොලී ගෙවීම. මේ සියලුම කාරණා කරන්නේ මේ බදු මුදල් වලින්. රාජ්‍ය සහ මහජන ආරක්ෂාව. එතකොට යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක කටයුතු වලට පඩි හා අදාළ අනිකුත් උපකරණ අවශ්‍යතා සියල්ලම බදු ආදායමින්යි. ඊට අමතරව තව රටක සිදුවන යටිතල පහසුකම් සංවර්ධනයේ මාර්ග, පාලමක් කැඩුනා දිත්වා වගේ දෙයකදී පාලමක් හදන්නේ මේ ජනතාවගේ බදු මුදල් වලින්. ජල සම්පාදන ව්‍යාපෘති දැන් අනුර කුමාර ගිහිල්ලා විවෘත කරන ජල සම්පාදන ව්‍යාපෘති, බිමල් වීරවංශ තින්තගාන කොළඹ බස් නැවතුම්පුල් මේ සියල්ලම ජනතාවගේ මුදල්. වාරි මාර්ග, රජයේ ගොඩනැගිලි, ජනතාවට දෙන පොහොර මේ සියලුම දේවල් බදු මුදල්. එහෙම නැතුව මේවා පළවත්තෙන් එන මුදල්වත්, පළවත්ත කර්මාන්ත ශාලාවෙන්වත්, අනුර කුමාරගේ කර්මාන්ත ශාලාවෙන්වත්, ලාල්කාන්තගේ කර්මාන්ත ශාලාවෙන් උපයන ආදායමෙන් ලබන මුදල් නෙවෙයි. මේ ජනතාව තමයි ජනතාවට ආරක්ෂා වෙන, ජනතාව රකින්න ගෙවන්නේ ජනතාවමයි. එතකොට මේ ජනතාව දෙන බදු මුදල් අරගෙන රජයක වගකීම තමයි ජනතාවට සේවය කිරීම. ජනතාව රජයට සේවය කරනව නෙවෙයි, ජනතාව ඒක නිසා තමයි රජයකට මුදල් දෙන්නේ. මීට අමතරව මේක විතරක් නෙවෙයි. දුප්පත් පවුල් වල අය හිතනවා නම් පෝසත් මිනිස්සු සල්ලි හම්බ කරනවා මේ අපිට නෑ, ඒගොල්ලෝ තමයි ඔක්කොම කරන්නේ. ඒගොල්ලන් අය කරන සියලුම අයගෙන් දුප්පත් පොහොසත් සියලුම අයගෙන් අය කරන බදු මුදල් වලින් තමයි ඔයගලන්ට අස්වැසුම එනි සහනාධාර දෙන්නේ. සමාජ සුබ සාධන කරන්නේ. වැඩිහිටි දීමනා දෙන්නේ. ආබාධිත දීමනා, වෙනස් සුබ සාධන මේ සියලුම දේවල් කරන්නේ ජනතාවගේ බදු මුදල් වලින්. රාජ්‍ය ආදායම් විදියට ලැබෙන්නේ 7.3ක ආදායම් බදු නොවන සුළු ප්‍රමාණයක් පමණයි. ඒකෙන් මේ සියලුම දේවල් කරන්න බෑ. ලාල්කාන්ත හැමතැනම බොරු කියා යෑම නතර කරා නම් හොඳයි කියලා තියෙනවා. ජනතාවට ඇත්ත කියන්න දැන්වත් පටන් ගන්න බොරු කියලා ආපු ආණ්ඩුවක් හැටියට තවදුරටත් මේ බොරුව කරගෙන යන්න එපා. දැනට ඉන්න ජනතාව තේරුම් ගන්න, දැනුවත් වෙන්න, දේශපාලනඥයෝ විදියට මේගොල්ලෝ බොරු කරලා බලයගෙන බලය අයුතු ලෙස භාවිතා කර ජනතාවටම ජනතාවගෙන් ගත්ත බලෙන් ජනතාවටම පහර ගැසීමක් කරන, ජනතාවටම පහර දීමක් සිදු කරන නිසා මේ වගේ මිනිසුන් නැවත බලයට ගේන්න එපා.